මුනිමෙත් කැල්මෙන් සැනසුන පින්බර බෝසඳ. විජයශ්‍රී ජයශ්‍රී මහබෝ රජාණන් වහන්සේගේ අංකුර බෝ හිමි නමක්. කෑකලපුර සැපත්වන ලෝතුරු හඩසර රෝපණ මංගල්‍ය. කලනායක සිරි සදහම් ආශ්‍රම විහාර මළුවේදී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව පැවැත්වේ. මෙයට සමගාමීව පින්කම් රාශියක් සංවිධානය කොට ඇත. රෝපණ මංගල්‍යය 2026 දුරුතු මස දෙවන දින පස්වරු 9ට යෙදෙන සුබ මොහොතින් ඓතිහාසික අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලියගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ කාරුණික වැඩමවීමෙන් හා ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදි වූ මනරම් මණ්ඩපය තුළ බෝධීන් වහන්සේ රෝපණය කිරීම සිදු කෙරේ. එදින උදෑසන 6:30ට රන්වල අයිලන්ඩ් ඩේරිස් කර්මාන්ත පරිශ්‍රයෙන් සිරිමහා බෝධීන් වහන්සේ රැකත් පෙරහැර කලන්නායක විහාරස්ථානය දක්වා වැඩම කරවීම සිදු කෙරේ. මෙම වැඩමවීමේ පෙරහැර කටයුත්ත අයිලන්ඩ් ඩේරිස් ව්‍යාපාරයේ අධිපති සම්පත් ලියනගේ මැතිතුන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. එදින සවස 2ට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇබිලිපිටිය ශ්‍රී බෝධිරාජ මහා විහාරාධිපති අති ගෞරවාර්හ ආචාර්ය ඕමල්පේ සෝබිත නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් උතුම් සතර සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව පැවැත්වේ. එදින සවස 6ට අසමසම බුදුගුණ ගැයෙන ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව. දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේතංකර මහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජනීය දීගල පියදස්සේ හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වේ. පැමිණෙන ඔබ සැමට එදින රාත්‍රී ආහාරයද ලබා දීමට කටයුතු සම්පාදනය කොට ඇත. මනුසත් බව ලැබූ ඔබට ලැබෙන මෙවැනි උතුම් වූ දුර්ලභ පින්කම් අවස්ථා මග නොහැර සුදුවතින් සැරසී සහ සම්බන්ධ වන ලෙසට පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු. මෙම උතුම් පින්කම් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රාජකීය පණ්ඩිත මංගල ධර්මකීර්ති ශ්‍රී සංගන දජ විනයාචාර්ය සබරගමු පළාතේ ද්විතීය සංඝනායක විහාරාධිපති අතිපූජ්‍ය පොළොන්නරුවේ ආනන්ද සිරිනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සංවිධාන ශක්තියෙන් සිදු කරනු ලැබේ.